ඔයාලා දන්නවද ඕස්ට්‍රේලියාව ඇතුලේ 25000කට වැඩිය මිනිස්සු ඉන්නවලු වැලිඩ් වීසා එකක් නැතුව අන්තිම අවුරුදු 10. ඒ කියන්නේ ඒ අවුරුදු 10ත් පැනලා බලපුවම වෙලා 77000ක්. හරිද? මේ නිවුස් වල ගිය එකක් මම ඔයාලට ෂෙයා කරන්නේ 77000ක් ඉන්න ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉල්ලීගල්. අපර 57කට එක මිනිස්සෙක් රට ඇතුළට එනවලු ජීවත් වෙන්න. හරිද? සංක්‍රමණිකයෝ මෙහෙට ගන්න එක ස්කිල් වර්කර්ස්ලා ගන්න එක ස්ටුඩන්ට්ස්ලා ගන්න එක ඕක රටේ මාර රෙවෙනියු එකක් හම්බෙන දෙයක්. ඉතින් ඒක රෙස්ටෝරන්ට් එතකොට ඔය ෆාස්ට් ෆුඩ් සර්විස් ඌබර් අනම්මනම් ඒවා ඔක්කොම දුවන්නේ ඔය එන ස්ටුඩන්ට්ස්ලා. ඒගොල්ලෝ නැති වුණාම මේගොල්ලන්ට ඔය කොවිඩ් කාලෙත් ලොකු ප්‍රශ්නයක් වුණා ඒවල ඒ ඔක්කොම බිස්නස් ටික ක්ලෑෂ් වුණා. මොකද ඒව දුවන්න කට්ටිය නෑ. ඉතින් ඔය මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙවෙයි. මම ඔයාලට ජෙනරල් ඉන්ෆර්මේෂන් එකක් ෂෙයා කරන්නේ. ස්ටුඩන්ට්ස් ලාගෙන් තමයි ඕක දැන් කොච්චර ඕගොල්ලන්ට නිවුස් වල දැනගන්න හම්බුණත් ඉවරලා මේක ගන්නෙ නෑ, නවත්තනවා, අඩු කරනවා, එලවනවා අනම්මනම් කියලා ඕක වෙන්නේ නෑ. ඕක ප්‍රැක්ටිකල් නෑ. මොකද රටෙන් භාගයට වඩාත් ඉන්නේ ඉවරලා පිට රටවල් වලින් ආපු මිනිස්සුયો. ඉතින් ඒ මිනිස්සුયો පිට රටවල් වලින් එන මිනිස්සුන්ට විරුද්ධ වෙන්න කියලා ඉවරලා කවදාවත් ඡන්දයක් දෙන්නේ නෑ. ඉතින් ඒකින් ඉඳලා ඒක ප්‍රැක්ටිකලි ඕක වෙන දෙයක් නෙවෙයි. අර පොඩි අර ලංකාවේ නෙවෙයි වගේ වෙලා පොඩි ටියුන් එකක් වෙනවා උතන. ඒ වුණාට ප්‍රැක්ටිකලි ඔක වෙන්නේ නැහැ. මොකද රික්වයර්මන්ට් එක මොකද්ද අවුරුදු 5කට 10කට ඒක බලලා හරියට ඔයගොල්ලෝ ඒජන්ට් කෙනෙක්ගෙන් ওই දේවල් දැනගෙන එන්න. නිකම් බොරුවට ඇවිල්ලා කෝස් මාරු කරන්න නම් එන්න එපා.